බිහාර් ප්‍රාන්තයේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබෙන ගුරුපා පර්වතය හෙවත් කුක්කුටපාද පර්වතය යනුවෙන් මෙය හඳුන්වයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානයේ ලෙසද උන්වහන්සේගේ දේහය තැන්පත් වී තිබෙන ස්ථානයේ ලෙසද බෞද්ධයන් මෙය විශ්වාස කරති. බුද්ධගයාවේ සිට කිලෝමීටර් 66ක් දුරින් මේ ස්ථානය පිහිටා තිබේ. ගෞතම බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් අතර දූතාංගධාරී මහරහතන් වහන්සේ වන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය අද ගුරුපා පර්වතය වශයෙන් හඳුන්වයි. බුදුන් වහන්සේ පිරිනිවන් පාන සමයේ එවකට සිටි වැඩහිටි භික්ෂූන් වහන්සේ නමක් ලෙස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හඳුන්වා දිය හැකිය. අජාසත් රජුගේ රාජ අනුග්‍රහයෙන් 500ක් මහරහතන් වහන්සේලා කැටුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රථම ධර්ම දේශනාව එදා රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණී නම් ගුහාව ඉදිරිපිට සකසන ලද මණ්ඩපයක පැවැත් වූ බව සඳහන් වේ. තේර තේරී ගාථා අතර මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ තේර ගාථාව වන්නේ මෙයයි. එය ස්ථාන කීපයකින් ඔබට උපුටා දක්වමි. සේනාසනයෙන් පිවිස නගරයට පිඩුසිඟා වැඩියෙමි. කුෂ්ඨ රෝගීකු සකස් කොට උපස්ථාන කළහ. ඒ කුෂ්ඨ සහිත ලාදුරු අතින් පිණ්ඩපාතේ මාහට බෙදන ලදී. ආහාර සමග ඔහුගේ ඇඟිල්ලද පාත්‍රයේ පතිත විය. ගෘහයක් සමීපයෙහි එම පිණ්ඩපාතේ මා අනුභව කෙලෙමි. එකල්හි ඇඟිල්ල ඉවතලා මා අනුභව කෙලෙමි. එහිදී මට පිළිකුලක් නොවීය. ඖෂධ වශයෙන් ගෝමූත්‍ර, සේනාසන වශයෙන් රුක්මුල් ගල් පර්වත සොහොන් ආදිය ප්‍රිය කෙලෙමි. පාංශුකූල චීවරය ප්‍රිය කොට පරිහරණය කෙලෙමි. රසයට ගිජු වූ, සැපයට ගිජු වූ යම්බඳු වැදුම් පිදුම් සහිත පුද පූජාවන්ට ගිජු වූ යම් භික්ෂුවක් වේද මඩගුහුරුවක සිටිනා ලෙස සිටිය යුතුය. නිල්වන් වලාකුළු සිපගන්නා වූ ඒ පර්වතයේ මට සිත් අලවයි. පිරිසිදු ජලයේ ඇත්තා වූ ඒ පර්වතය මා සිත් අලවයි. ඉන්ද්‍ර ගෝපකයන් ගැවසී ගත්තා වූ හස්තීන් විසින් කුංචනාද කරන්නා වූ ඒ වන ලැහැබ මා ප්‍රිය කෙලෙමි. මාගේ සිත් අලවයි. මහා වේගයෙන් ආ සුළං දූවිලි පිස දමා දාහේ නිවන ඒ ගල් පර්වත මස්තකය මා ඇලුම් කෙරෙමි. කෝකිල මෞර්ය විහඟ මිහිරි නාද ඇත්තා වූ ඒ පර්වතයෝ, ඒ හුදකලාවෝ මා බෙහෙවින් ඇලුම් කෙලෙමි.